බලන්න ළමයි මේ තල්මසාගේ දේහයට ඇලිලා ඉන්න ගුළු බෙල්ලෝ වගේ සත්තු జాතිය හොඳට බලන්න. මේ ඉන්නේ හැබැයි ගොළු බෙල්ලු జాතියක් නම් නෙමෙයි. මේ ඉන්නේ ළමයි ක්‍රස්ටේසියාවෝ జాතියක්. ක්‍රස්ටේසියාව කියන්නේ ආර්ත්‍රොපෝඩා වංශයේ සත්තු. මේ සතාගේ නම කණ්ඩාවාරිකා හෙවත් බ්‍රැනකල්ස් කියලා කියනවා. මේ ඉන්නේ සත්තු. මෙන්න මේ සත්තු ඉස්සෝ කකුළුව වගේ සත්තු జాතියක්. මේ සතුන් විශාල සංඛ්‍යාවක් තල්මසාගේ දේහයට ඇලිලා ඉන්නවා. මේ ඉන්නේ ළමයි ඒ වගේ කණ්ඩාවාරිකයෝ විශාල සංඛ්‍යාවක් ඇලුණු තල්මසෙක්. ඉතින් මේ වගේ විශාල සංඛ්‍යාවක් ඇලිලා ඉන්න අවස්ථාවක නම් මේ තල්මසාට පොඩි අවාසියක් වෙනවා. නමුත් ළමයි මේක සහභෝජී පෝෂණ සම්බන්ධතාවය නිසා තල්මසාට වාසියක් හෝ පාඩුවක් සිදු නොවන අතර කණ්ඩාවාරකයට පමණක් වාසියක් අත් වෙනවා කියලා අපි අපේ විෂය නිර්දේශයේ සඳහන් කරනවා.